අද මම ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට රවියා YouTube channel එකට. ඉතින් මම ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකේදී කිව්වා මම කොම්පෝස්ට් කොටුවක් හදන වීඩියෝ එකක් ඉක්මනටම ගේන්නම් කියලා. එහෙනම් අද මම ඔයගොල්ලන්ගේ එක අරන් එන්න හදන්නේ නිවැරදිව කොම්පෝස්ට් කොටුවක් හදන්නේ කොහොමද කියලා. ඒකට හොඳ භූමියක්, ඒ වගේ මේකට ඕන කරන ද්‍රව්‍ය, ඒ වගේ දේවල් අපි හොයාගෙන තියෙන්නේ. එහෙනම් එන්න බලන්න අපි තෝරගත්තු භූමිය මොකක්ද කියලා බලන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක තමයි අපි තෝරගත්ත භූමිය. මේක දැන් අපි සුද්ධ කරලා එහෙම ගත්තා. ඒ වුණාට දැන් ආයි පොඩ්ඩක් තරකොලක් දැවිලා. එහෙනම් ඉතින් අපි දැන් පටන් ගමු කොම්පෝස්ට් කොටුවක් හදන්න. ඉතින් අපිට මේ වැඩේට ඕන වෙනවා මේ විදිහට කපාගත්තු වැටමාර අතු වර්ගයක්. ඒ වගේම මේ දිලාපු කොළ, ඒ වගේම තමයි අපිට ඕන වෙනවා කිහියක්, ඒ වගේම අතු ටික හිටවන්න ඕන කරන වලක් හදන්න යකඩින්නක්. මුලින්ම කරන්න ඕනේ මේ විදිහට වලවල් තමයි ඇඳගත්තු රවුමක මේ විදිහට වලවල් හාන්න එක. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් වැටමාර අතු තමන්ගේ උසට, ඒ කියන්නේ සාමාන්‍ය මගේ උස මෙච්චර නම් මේ තරම් ප්‍රමාණයට විතර මේ කෝටු හිටවලා ඒක වටේට නිකන් දැලක් විදිහටම තවත් වැටමාර කෝටු මේ පළලා ඊට පස්සේ ඒවා අර හිටවගත්ත කණු වටේ ඔතන්න පුළුවන්. ඒවා ලණු වලින් ගැට ගහලා ඒවට තදින් සම්බන්ධ කරගන්න ඕනේ. වැටමාර කෝටු වලට වඩා වැඩිපුර හොඳයි උණ බට වගේ ගත්තා නම්. මොකද උණ බට වැටමාර වලට වැඩිය ගොඩක් නැමෙන නිසා. ඊට පස්සේ මේ රූපේ දැක්කන විදිහට කණු ටික හිටවන්න ඕනේ. ඊට පස්සේ තමන් කපාගත්ත වැටමාර හරි උණලි හරි මේ රූපේ තියෙන විදිහට වටේට තියලා ලණු වලින් හරි කම්බි වලින් හරි ගැට ගහ ගන්න ඕනේ. වඩාත්ම හොඳ කම්බි වලින් ගැට ගහගත්තොත්. මොකද ලණු නම් ටික කාලයක් යනකොට දිරනවා. ඒ වුණාට කම්බි එහෙම දිරන්නේ නැහැ. ඔයාලට පේන්න ඇති මේ රූපේ උඩම තියෙන්නේ ප්ලාස්ටික් බටයක්. මොකද මුලින්ම මම උඩින්ම ප්ලාස්ටික් බටේ දැම්මේ උණලි හරි මොකක් හරි හේතුවක් නිසා ගැලවුණත් උඩ තියෙන අර ප්ලාස්ටික් එක ගැලවෙන්නේ නැති නිසා. දැන් හරි. දැන් ඊළඟට තියෙන්නේ මේකට මුලින්ම යටටම කොම්පෝස්ට් තට්ටුවක් දාලා ඊට උඩින් වැටමාර, ඉලු, කෙහෙල් බොඩ වගේ, ඒ වගේම ගෙදර ඉවත දාන ලෙවල් වල ඉතුරු වෙන කෑලි, ඒ වගේම ගස් වලින් වැටෙන අතු ගන්න කොළ එහෙම මේකට දාන්න ඕනේ. ටික කාලයක් යනකොට මේක හැමම කොම්පෝස්ට් වෙනවා. ඊට පස්සේ මේක යටින් අපිට පුළුවන් ඒ කොම්පෝස්ට් ටික ඇදලා ගන්න. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ රවුම් කරලා තියෙන තැනින් මම පොඩියට හිස්තැනක් තියලා තියෙනවා. මොකද මෙතනින් තමයි කොම්පෝස්ට් ටික එළියට ගන්න පුළුවන් විදිහට මම හදලා තියෙන්නේ. හරි ඉතින් ඔහොම තමයි අද මම ඕගොල්ලන්ට කොම්පෝස්ට් කොටුවක් හදන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි මම ඉදිරියට ගේන වීඩියෝ බලන්නත් මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.